ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් නෙතුල YouTube නාලිකාවට. ඉතින් ඔන්න මේ වෙනකොට සමාජයේ කතා කරන එකම මාතෘකාව තමයි අහිංසක තරුණයෙක් ගැන. ඒ වගේම සබරගමු කැම්පස් එකේ රැග් එකට අහු වෙලා. ඉතින් මේ වෙනකොට අහිංසක දෙමව්පියන්ගේ වගේම අහිංසක පවුලක අහිංසක තරුණයෙකුගේ ජීවිතේ නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන්නේ වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. අහිංසක අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව තමයි කුලී වැඩක් කරලා ඒ වගේම එදිනෙදා වැඩක් කරලා මොනවාම හරි වැඩක් කරලා දරුවෝ අධ්‍යාපනය නැත්නම් ඉගෙන ගන්න සලස්සලා ඔවුන්ගේ තියෙන එකම බලාපොරොත්තුව කැම්පස් එකට යවන්න. එච්චරයි හීනේ, වෙන කිසිම දෙයක් නෙවෙයි. ළමයෙක් කැම්පස් එකට ගිහිල්ලා සරසවියට ගිහිල්ලා ඉගෙනගෙන උපාධියක් අරගෙන ගෙදරට එනවා කියන එක තමයි අහිංසක අම්මගේ අප්පගේ බලාපොරොත්තුව. හැබැයි එතෙන්ට යවන්න එවුන් කන කට්ට, ඒ කන කට්ට ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ තරම් දෙයක් කරලා අන්තිමේට කැම්පස් එකට ගියාම උපාධිය අරන් එනකම් බලන් ඉන්න ළමයා අන්තිමේට කිසිම කෙනෙක් නොසිතපු විදිහට ළමයාගේ බොඩි එක, ළමයාගේ මිනිය ගෙදරට එනකොට හිතලා බලන්න තමන්ගේ ප්‍රශ්නේ, ඒ ඕනම ප්‍රශ්නයක් තමන්ගේ වෙනකම් උත්තර දාර්ශනිකයි. ඕනම එකෙක් ඕනම දෙයක් කියයි. හැබැයි ওই ප්‍රශ්නේ තමන්ගේ පවුලට, තමන්ගේ මල්ලිට, තමන්ගේ නංගිට, තමන්ට වෙච්ච දවසට ඔය උන් ඔක්කොම නිරුත්තරයි. මතක තියාගන්න, ඔය වැඩ්ඩෝ කියලා රැග් එක දෙන ඉන්නවනම් එහෙම නිකන් කසඩෙව් ටිකක්. ඔය කසඩෙව් හිතලා බලන්න තමන්ගේ අම්මා අප්පා තමන් මෙලෝ කියන්නේ කැම්පස් එකට එව්වේ, එහෙම නැත්නම් සරසවියට එව්වේ මොකද කියන එක විතරක් මතක තියාගන්න. අහිංසක ළමයෙක් නැත්නම් සාමාන්‍යයෙන් අපි වුණා කැම්පස් එකට ආවහම ඒ ආපු දවසේ සාමාන්‍යයෙන් ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ. රැග් එකක් කියන එක කණුමතයි හා තියෙනවා. හැබැයි ඒ බය නැති කරන්න කියලා කියනවා. හැබැයි ඒ වුණාට අමානුෂික විදියට ඔය වර්ධ දෙන්න එපා. එකක් නෙවෙයි, දෙකක් නෙවෙයි, මේ වෙනකොට වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජිනුත් ඒවට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ වැරද්ද කරපු ළමයින්ට, දරුවන්ට එහෙම කියන ළමා මානසිකත්වයෙන් දඬුවම් දෙන්න එපා. උන් නැවදෙලා තනි මැරයෝ, එහෙම නැත්නම් මිනිමැරුමක් කරපු තැනට දාලා කරන්න ඕන දේවල් කරන්න, මේ වගේ දේවල් අය නොවන තැනට වැඩ කරන්න කියලා අපි කතා කරනවා. ටෝක් විත් නෙතුල YouTube නාලිකාවෙන් තරයක මතක් කරනවා, දෙන්න ඕනේ දඬුවම සහ වෙන්න ඕනේ දේ අනිවාර්යයෙන්ම වෙන්න අපි බලන් ඉන්නවා. ඉතින් මේ ළමයාට මේ වෙනකොට ළමයා මැරිලා ඒ අම්මා අප්පගේ මානසිකත්වය බිඳුවටම වැටිලා තියෙන්නේ. ආයේ ළමයට පණ එන්නේ නැහැ. හැබැයි මේම දෙයක් ආයේ අහිංසක දරුවෙකුට නොවෙන්න වග බලා ගන්න කියලා අපි තරයේ මතක් කරනවා. අපි ටෝක් විත් නෙතුල YouTube නාලිකාවේ